මට ජීවත් වෙන්න මගේ මහ බෝසත්වරුන් මට පූජා කරනවා. මට ජීවත් වීම සඳහා උන්වහන්සේගේ මේ පොඩි පොඩි පැතුම් ඇත්තේ නැති වෙන පොඩි පැතුම් නැහැ. උන්වහන්සේ සමස්ත රටේ මෙන්න භික්ෂුන් වහන්සේලට එක පැතුමක් ඉෂ්ට කොල්ල දෙන්න. අර එදා 2024 ජනවාරි 1 වෙනිදා ඇවිල්ලා යෝජනා කරේ සූත්‍රය සජ්ජායනා කරන්න කියලා වෙයි. ඒක කරේ නැත්තම් ජනාධිපති ලව්වා. පොලිසිය හාමුදුරුවෝ බවට පත් කරලා පන්සල් වලට පිටක් කරලා දාන වෙන සූත්‍රය. මේ ජාතියට ධර්මයක් අවශ්‍ය වෙයි. ඒ ධර්මයට පිළිතුරු අනුර කුමාර දිසානායක ගාවක්වත් මේ රටේවත් නැති වෙයි. ඒ ධර්මයට පිළිතුරු තියෙන්නේ මගේ කටේ සහ ගායත්‍රිගේ කටේ වේ. ඒවා විශ්වයේ ප්‍රථම හඬවල් වේ. එකසිය 80 දන්න ගන්න කට්ටියගේ ප්‍රශ්නයක් නැත. 180 දෙන්න දන්න කට්ටියගේද ප්‍රශ්නයක් නැත. 180 යම්තන් ඇහෙන්න දීලා වෙන බණ පද කියමින් 180 දෙන කට්ටියගේද ප්‍රශ්නයක් නැත. ප්‍රශ්නයක් වෙන්නේ තමුන්ට. වෙනවනම් ප්‍රශ්නයක් වෙන්නේ තමුන්ට. මුලක් ඇත. කෙලවරක් ඇත. මැදින් යමක් හොයාගත්ත කෙනෙක් මුලක් ඇත කෙලවරක් ඇත කියලා මැදම පෙන්නනවා නම් ඔහු සාර්ථක නැත. මැද මුල තියෙනවා අග තියෙනවා කියලා පෙන්නුවොත් ඔහු සාර්ථක නැති වෙනවා. ඔහු පසේ බුදුවරයෙක් බවට පත් වෙනවා. මෙතනින් ඉවරයි කියන බණක්. මැද අතීතයක් ඇත. මැද අනාගතයක් ඇත. මැද උපදින්නට කලින් ඇත. මැද නූපදුණු තැන්වල ඇත. ඒවත් කියන්න දක්ෂ විය යුතුයි. 180 ප්‍රධානය කළ යුතුයි කියලා මම දීලා තියෙන එකක් වෙත්. 180 ප්‍රධානය කළ යුතුයි. මුල පෙන්වා ප්‍රධානය කිරීම ඒ තමන්ගේ බෝධිසත්ව ගුණය පෙන්වීම හා සමාන. බෝධිසත්ව ගුණයක් තියෙනවා නම් පෙන්වන්නේ එහෙමයි. මුල පෙන්නනවා. 180 දීපු කෙනා පෙන්නනවා. තමන්ගේ වෝල් එකේ දාලා පෙන්නනවා. මහ බෝධිසත්වයන්ගෙන් අපි මේ ධාරණී ලබා ගත්තා. මහ බෝධිසත්වයන්ගෙන් අපි මේ දොරටුව විවර කරගත්තාය කියලා දාලා පෙන්න. එතකොට මට හැකියාව තියෙනවා ඔහු ගැන නොබලයි. ඔහු ගැන නොබල ඉන්න හැකියාව තියෙනවා. ඒකට හේතුව ඔහු මාව පෙන්නලා තියෙනවා. ඔහු දෙපලක් පෙන්නනවා. තමන් ප්‍රත්‍යක්ෂ කළ බවත් පෙන්නනවා. සර්වඥයන් වහන්සේද පෙන්නනවා. සර්වඥ කියලා කියන්නේ සුගත තථාගතනේ. දැන් සර්ව තථාගත පෙන්වන්න නැතුව සුගත තථාගත පෙන්වීමටත් හැකියාව තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. අර ප්‍රශ්නයක් වෙන බව දන්න කට්ටිය තමයි සර්ව තථාගත පෙන්වමින් 180 දෙන්නේ. සර්ව තථාගත පෙන්වමින් 180 දෙන්නේ. සර්ව තථාගත නොපෙන්වමින් තමන් සර්ව තථාගත හෝ සුගත තථාගත වෙන්නේ යමි. දේශනා කරන කට්ටියත් මේ සමාජය තුල සිටින. මම කිව්වේ ඔබ මෙයත් සමග සිටිනවාය කියලා පෙන්වන්න පමණක් වේ. මහ බෝධිසත්වයන්ගේ හඬත් සමග මහ බෝධිසත්වයන්ගේ පාමුල ඒ මූල මුද්‍රාව ප්‍රධානය කරපු මහා මූලය සමග ඉන්නවාය කියලා පෙන්වන්න වේ. මම උන්වහන්සේත් එක්ක කියලා තම ශ්‍රාවකයන්ටත් කියන්න තමන් පුරුදු වී යුතු වෙනවා. මං ඉන්නේ අහවල් කෙනත් එක්ක වෙනවා. ඒ කුචීත තමයි ඉති. ඒක ජරාජීර්ණ තමයි ඉති. මොකද මේ මහ බෝධිසත්වයෝ කොච්චර බැනුම් අහලද මේ ලෝකෙට දොරටුව දුන්නේ කියලා දන්න කට්ටිය කිහිප දෙනා ඉන්නේ. කොච්චර බැනුම් අහල්ද? අනන්ත නින්දා අපහාස වසර 7ක් විතර තිස්සේ ඉඳගෙන කරපු කෙනෙක් ළඟට ඇවිල්ලා මට සමා වෙන්නේ කියලා කියනකොට අනන්ත නින්දා අපහාස කරලා කෙනෙක් ඇවිල්ලා කියනවා මට සමා වෙන්නේ කියලා.
මම ජීවත් වෙලා ඉන්නේ කොහොමද කියලා අහනකොට මෙච්චර අපහාස නින්දා කරලා ඔබ වහන්සේට ජීවත් වෙලා ඉන්නේ කොහොමද කියලා මගෙන් අහනකොට ඇවිල්ලා හරි පුදුමයක් කියලා කියන. ඒ කිසිදු වෛරයක් තරහක් දිවා රෑ වෛර කරන්න ඕන මිනිහෙක් වන මාහට සමාව දෙන්නේ කොහොමද කියලා. ඔව් වහන්. දිවා රෑ වෛර කළ යුතු මාහට සමාව දෙන්නේ කොහොමද කියලා අහනවා. ඒ තරම් මං ඔබ වහන්සේට වෛර කරා කියලා කියනවා. ද්වේෂ කරා කියලා කියනවා. කුණුහරුපෙන් බැන්න කියලා කියනවා. එතකොට මම ඇවිල්ලා තියෙන්නේ මේ ගමන දැනුම් අහගෙන වෙයි. ඒ කියන්නේ සත්‍ය ගිනිගත් ගෙයින් එළියට ගන්න කලින් අනන්ත ලෙස නිന്ദා අපහාස වින්ද කියලා කියනවා. එළිය සනීපද කියලා ඇහුවා කියලා කියනවා. එළියේ මේට වැඩි සුව පහසුද කියලා ඇහුවා කියලා කියනවා. ඒ අතරේ හොඳටම බැන්න කියලා කියනවා. ගිනිගත් ගෙයින් එළියට ආවට පස්සේ දරුවා නිදහස් බව දැනගන්න. කතා කරේ කවුද කියලා ඔහුට මතක් වෙන. පැහැදිලි? ඔය එක සැරේට නිවන ප්‍රත්‍යක්ෂ කරන කට්ටියන්ට වැඩිය අර හොඳටම බැන ඉඳලා විඩාවෙන් මිරිකෙමින් ඉන්න වෙලාවක නිර්වාණ දොරටුව ප්‍රත්‍යක්ෂ කරනවා. නිර්වාණ දොරටුව ප්‍රත්‍යක්ෂ කරනවත් එක්කම ගිනිගත් ගෙයින් එළියට ඇවිල්ලා ලෝකෙ දකින්න. ගිනිගත් ගෙයින් එළියට ඇවිල්ලා ලෝකෙ දකින්න. මේ බොඳ වෙන සමාජයට හොඳ වෙන්න සහ බොඳ නොවෙන්න දොරටුව විවෘත කරේ මේ හඬෙන් වෙන. මේ දොරටුවට සහ මේ හඬට මේ පුද්ගලයාට කල්ප ගණන් විපාක විඳින්න තියෙන තරම් ඒ නින්දා දීපු කට්ටියන්ට කල්ප ගණන් විපාක විඳින්න තියෙන තරම් ඒවත් දැකලා ඔවුන්ට සමාව දීලා මගේ ළඟට අද අරගෙන තියෙන කෙනෙක් හිතනවා නම් අපි අගෞරව සම්පන්න නැත මුන් වහන්සේට කියලා. අගෞරව සම්පන්න නැත. උන්වහන්සේට කවුරුවත් අගෞරව කරන්නේ නැති වෙන්නේ. උඩුමුල්ලේ මෛත්‍රිය අගෞරව කරනවද බලන්නකෝ. කවුරුවක්වත් අගෞරව කරනවද බලන්නකෝ. අසංක ප්‍රසාද් වනිගසිංහ අගෞරව කරනවද බලන්නකෝ. නැති වෙන්නේ. ඒ සියලු දෙනා දන්නෝ දනිති කියලා කිය. අගෞරව කරන්නේ නැති වෙනු. ධර්මරාජ කියලා නම දාගත්ත කෙනා අගෞරව කරනවද කියලා බලන්න කියලා කියනවා. විමල බුද්ධි විශ්ව බුද්ධ ලෙස පහළ වෙලා ඉන්නේ. මගේ පල්ලේ හිටපු මිනිස්සු වෙන්නේ. අගෞරව කරනවද කියලා බලන්න. අගෞරව කරන්නේ නැති වෙන්නේ. ඔවුන් වෙන මොකද්ද එකක් කරගෙන යනවා. අන්න ඒක වැරදි වෙන්නේ. ඔවුන් වෙන මොකද්ද එකක් කරගෙන යනවා. එහෙම බෑ. ඔය කට්ටිය ළඟට ඇවිල්ලා කිව්වේ ඔහොම බෑ කිය. මං කිව්වා එහෙනම් කරලා පෙන්න පල්ල කියලා. මගේ සොරවල සැරවෙත්. මම සැර කෙනෙක් වෙත්. මගේ ගාවට කිට්ටු වෙලා ඉන්න පුළුවන් හැකියාව තියෙනවා නම් ඒ කට්ටිය අරහත් බලයෙන් පච්චේක බුද්ධ බලයෙන් ඔබට ගියපු අය පමණක් වෙයි. ඒ කට්ටිය රහත් වෙන්න පැතුම් පතන්නෙත් නැති වෙනවා. කාටවත් පහත් වෙන්නෙත් නැති වෙයි. පහත් වෙන තැනක් තියෙනවා නම් ඒ එකම තැනක් වෙන අවලෝකීතේශ්වරට පමණක් වෙයි. දැන් ඕගොල්ලන් අවලෝකීතේශ්වර මේ දොරටුව අපිට දුන්නේ අර මහින්ද කොටුවක් ඔව් ඒ ඔහෙට අපිට අවලෝකීතේශ්වර. එතකොට ඔබට බැනුම් අහන්න බැරුව ඔබ කිව්වොත් එහෙම ඔහොම දෙන්න බැරිය කිය. බැනුම් අහලා දී තුන මමත් දුන්නේ බැනුම් අහලා වෙයි. මම ලෝකේ බොඳ භාවය නැති කරේ අහන කට්ටියගේ බොඳ භාවය නැති කරේ. අනේ බැනුම් අහලා වෙයි. කොහොම මේ මිනිස්සු බැන්නේ? බොඳ වෙන එක ඒක ලෝක ස්වභාවය කියලා කිව්ව වෙනවා මට. මම කිව්ව වෙනවා මට බොඳ වෙන්නේ නැත කියලා. ඊට පස්සේ මිනිස්සු ඔක්කොම කිව්වේ මට පිස්සයි කියලා වෙයි. මට පිස්සයි කියලා පස්සේදී S2 අරගත්තට පස්සේ ඒ කට්ටිය දොස්තරවරු හරිද කියලා අහනවා. පැහැදිලි? මට පිස්සයි කියලා පස්සේදී ඒ කට්ටිය දොරටු විවෘත කරගෙන දොස්තරවරු වෙන්නේ. මගේ දොරටුවෙන් දොරටු විවෘත කරගෙන ඒ කට්ටිය හමන් අහන්නේ හරිද කියලා වෙන්නේ. අන්න ඒ මාවතේ පමණක් ගමන් කරන්න එපා කියලා මම ආරාධනා කරනවා ආයාචනා කරනවා. ඒ පැත්තේ ගියොත් එහෙම විශ්ව දොරටුවත් එක්ක කොටස් දෙකක් සැපත් වෙනවා. එක කට්ටියක් සසර ගමන නතර කරන්න බලාගෙන ආපු කට්ටියක් වෙන. තව කට්ටියක් සසර ගමන නතර කරලා බෝධිසත්වය කොහෙද යන්නේ කියලා බලාගෙන ඉඳලා පහළ වෙච්ච කට්ටිය. ඒ කට්ටිය සසර ගමන නතර කරලා සසර ගමන නතර කරන්නේ කොයි වෙද්දිද? බුදු කෙනෙක් මුණ ගැහිලා එහෙ රහත් වුණාට පස්සේ තමයි සසර ගමන නතර කරන්නේ.
අවසන් උප්පත්තියේ වෙසෙත්. එහෙම නිකන් ඉන්න බෑනේ අවසන් උප්පත්තියට ගියා කියලා නිකන් ඉන්න බෑනේ. එහි පැවැත්මක් නෑනේ. ඒකින්ද තමයි මහ බෝධිසත්වය හොයාගෙන බෝසත්වරු උප්පත්තිය ලබන්නේ. ඒ බෝසත්වරු කියලා කියන සසර ගමන නතර කරපු කට්ටිය වෙනවා. බුදු කෙනෙකුගෙන් රහත් වෙච්ච කට්ටිය වෙනවා. රහත් උනායින් පස්සේ එතන පැවැත්මක් නැති හේයින් එහෙ ඉඳලා තේරුමක් නැති හේයින් මෙහෙ ඇවිල්ලා යමක් කරන්නේ. මෙහෙ උපදින. ඉපදුනාට පස්සේ නියමුවා බලනවා. නියමුවා බැලුවෙන් පස්සේ අන්න හඬ තියෙනවා. අපි අහපු හඬ වෙයි. අපේ එතෙන්ට යා යුතුයි කියලා එතෙන්ට එනවා. ඇවිල්ලි වෙලා උන්වහන්සේ හිස මත තියාගෙන ගමන් කරන්න පුළුවන් නම් ගමන් කර. උන්වහන්සේ වැඩි බරක් නැති වේ. ඔය ෂෙයා බටන් එකෙන් තට්ටුවක් දැම්මන් පස්සේ ලෝකේ පුරා උන්වහන්සේගේ හඬ සහ උන්වහන්සේව විහිදවල දැමීමට හැකියාව තියෙන. වැඩි බරක් නැති. ඔන්න තියෙන බර. ෂෙයා බටන් එකක තියෙන බර. බරක්ද කියලා අහන. ඒකත් හදාගෙන ඉන්න උන්වහන්සේ බබේ. මේ වායේ කෙලවර ප්‍රතිඵලය වෙන්නේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ සජ්ජායනා වීම වේ. මේ වායේ කෙලවර ප්‍රතිඵලය වෙන්නේ ඒක වේ. ඒකට ලකලෑස්ති විය යුතුයි. කට්ටිය. අනේ ඒකට ලකලෑස්ති විය යුතු වෙන කට්ටිය. සද්ධර්ම පුණ්ඩික සූත්‍රයක් ඉදිරියෙන් එනවා කියලා සමාජගත කළ යුතු වෙනවා. ඒක විතරක් යන්නේ නැති. ඉදිරියේදී සද්ධර්ම පුණ්ඩික සූත්‍රයක් කියලා එකක් සමාජගත වීමට නියමිතව පවතින. එහෙම කිව්වොත් වෙන්නේ මොකද්ද කියලා අහනවා. මොකද්ද සද්ධර්ම පුණ්ඩික සූත්‍රය කියලා කියන්නේ? ඒක පස්සේ කියලා දෙන්න. ඔහු කුප්ප සත්‍යෙක් වෙනවා. කුප්ප සත්‍යෙක් වෙනවා. ඒක පස්සේ කියලා දෙන්නම් කියලා කිව්වොත් ඔහු කුප්ප සත්‍යෙක් වෙනවා. කියලා දෙන්න දන්නේ නැති වෙන කවුරුවක්වත්. සද්ධර්ම පුණ්ඩික සූත්‍රය කියලා දෙන්න කවුරුවත් දන්නේ නැති වෙයි. ඒක අහන්නම දිය යුතුයි. සූත්‍රය කියලා එකක් තියෙනවා. එහෙම එකක් අනාගතයට පහළ වෙන්න තියෙන. මේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය ඉදිරිපත් කරන්නේද අවලෝකීතේශ්වර ලෝක පූජිත වෙන්නේද උන්වහන්සේගේ වචන වලින් වෙන්නේ. උන්වහන්සේගේ වචන වලට පණ තියෙනවා කියලා කිය. සමන්ත භද්‍ර කියන චරිතය අනුර කුමාර දිසානායකට ඒ වගේම ජෙප්පොන්ට කුහකයෝ කියලා කියන කල මම කියනවා ඔය කුහකයෝ රටේ පාලනය ගන්නවායි කිය. ඒක එදා විශ්වාස කරේ නැති වෙනව. නමුත් එහා අද ප්‍රතිඵල දැකලා විශ්වාස කරන එකක් වෙනවා. ඒත් යටින් කුමන්ත්‍රණ දියත් කරන්න උත්සාහ කර. සමන්ත භද්‍රත් එක්ක ප්‍රශ්නේ තියෙන්නේ. මට මේ රටත් එක්ක ලෝකෙත් එක්ක ප්‍රශ්නයක් නැති වෙන සමන්ත භද්‍රත් එක්ක ප්‍රශ්නේ තියෙන්නේ. සමන්ත භද්‍ර দমনය කිරීම සඳහා තමයි මම මේ සියල්ල කරන්නේ. සමන්ත භද්‍ර দমনය කිරීම සමන්ත භද්‍ර দমনය කරන්න තියෙන එකම විදිහ පිරිවරක් හදාගෙන দমনය කරන්න බැරි වෙයි. පිරිවර තවත් පිරිවර හදාගෙන ඒත් দমনය කරන්න බැරි වෙයි. සමන්ත භද්‍ර দমনය කරන්න ආණ්ඩුවට ඔක්ක බැරි වෙයි. සමන්ත භද්‍ර দমনය කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ මගේ යෝජනාවෙන් පමණක් වෙන්නේ. ඔහු দমনය නොකරොත් රටේ පාලකයාට පාලනය කරගන්න බැරි වෙයි. ඔහු দমনය නොකරොත් මේ ලෝකය විනාශ වීම නතර කරගන්න බැරි වෙනවා. ඔහු দমনය කිරීම සඳහා ඒකාන්ත වශයෙන්ම සද්ධර්ම පුණ්ඩික සූත්‍රය රාජ්‍ය අනුග්‍රහය ඇතිව සද්ධර්ම පුණ්ඩික සූත්‍රය සමස්ත රටේම ඇති පන්සල් වල සජ්ජායනා විය යුතු වෙනවා. එදාට සජ්ජායනා කරවන්නේ හාමුදුරුවෝද නැත්තම් ගිහියෝද කියලා කවුරුවත් නෙවෙයි. රාජ්‍ය නියෝගයක් සජ්ජායනා කරවන ඕයි. රාජ්‍ය නියෝගයක්. එදාට හාමුදුරුවරු වෙන්නේ මේ පොලිසියේ ඉන්න කට්ටිය වෙන්නේ. පැහැදිලි? පන්සල් අත්පත් කරගෙන සත්‍ය ධර්මයේ ඉදිරිපත් කරන්න ලෑස්ති වෙන්නේ පොලිසියත් එක්ක වෙනවා. ඒක ඉදිරිපත් කරන තෙක්ම මේ රටට හරියන්නේ නැති වෙයි. ධර්මයක් නැති රාජ්‍යයක් වෙයි. ධර්මයක් නැති සත්‍ය කතා කරන්නේ නැති රාජ්‍යයක් වෙයි. සත්‍ය කතා කරන්න පටන් ගන්න සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ සමස්ත රටේම තියෙන පන්සල් වල ඉදිරිපත් වුණාට පස්සේ වෙයි. උද්ඝෝෂණ නතර වෙන්නේ එතෙන්දි වෙයි. මිනිස්සු හැමදාම මහපාරට බැහැලා කරන පෙරලීන් නතර වෙන්නේ එතෙන්දි වෙයි. සැබෑ මිනිස්සු පහළ වෙන්නේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය මිනිසුන්ට ඇහෙන්න ගත්තට පස්සේ වෙයි. අන්න එදිනට පෙරදුන කට්ටිය පරදීවිය කියලා කියන ජයගත්ත කට්ටිය ජයගනීවි කියලා කියනවා. ඒක ඇතුලේ තියෙන සූත්‍රය ඇතුලේ තියෙන
සූත්‍රය ඇතුලේ තියෙන මෙහි ප්‍රායෝගිකව සිද්ධ වෙලා තියෙනවා. සද්ධර්ම පුණ්ඩික සූත්‍රය ඉදිරිපත් කරන්න දෙන්නේ නැහැ. කවුද එරෙහි වෙන්නේ? කට්ටිය පෙනී ඉන්න කියලා කිව්වොත්. සමස්ත රටේම ඉන්න භික්ෂුන් වහන්සේලා එරෙහි වුණා වෙන්නේ. අවලෝකීතේශ්වර නමට. දැන් අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ආණ්ඩුවටත් එරෙහි වෙන්න සිද්ධ වෙන. කට්ටියට. වහෙන් ඔරෝ හරි කුමන්ත්‍රණයකින් හරි මොන විදියකින් හරි කරන්න තියෙන ඒ ටික වෙන්නෙත් ඒ ටික වෙනවා යටි. උඩින් ආවට අනුරත් එක්ක අපි ඉන්නවයි කියලා අන්න දැන් ගහනවා. ගත්තේ මනුස්සය ගත්තෙම ගහන්න වෙයි. පැහැදිලිද? කත්තිරේ ගැහුවෙම ඒ මනුස්සයට ගහන්න වෙයි. රටම. ඔහුට තාම ගහන්න ගත්තේ නැති වෙයි. මම දැක්ක ඊයේ පෙරේදා උද්ඝෝෂණයක් පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉන්න අනුර කුමාර දිසානායක කතා කරනවා. එහෙ යන්න එපා කියලා කියන පළවත්තට ඵලයල්ලයි කියලා. එහෙ ඉන්න ඔය. අවශ්‍ය දෙයක් කියන්න තියෙන හේට ඵලයල්ලයි කියලා. මම ගියා වෙන්නේ. මම ගිහිල්ලා කිව්වේ මොකද්ද? පළවත්තට. පළවත්තට මම ගිහිල්ලා කිව්වා කඳුළු ගෑස් ජල ප්‍රහාර රබර් රුණ්ඩ භාවිතා කරන්න එපා කියලා කිව්වෝ වෙනෝ. ඒවා ජීව උණ්ඩ බවට පෙරලෙනවා කියලා කිව්වෝ වෙනෝ. ඒ වගේම එහෙම යමක් සිද්ධ වුණොත් දින 21ක් ඇතුළත ආණ්ඩුව පවත්වාගෙන යන්න බැරි මහා ගින්නක් මේ ලංකාව තුල ඇති වෙන්න බොහෝ සෙයින් ඉඩකඩ තියෙනවා කියලා පොඩි දැනුම් දීමක් කරලා මම පිට වුණා. මං ඇහුවා වෙනෝ පිළිගන්නවද කියලා. මං ඇහුවා වෙනෝ පක්ෂ කාර්යාලයෙන් ඇහුවා වෙනෝ පිළිගන්නවද කියලා. ඉස්සරහට ප්‍රශ්න එන බව පිළිගන්නවද කියලා ඇහුවා. ඔව්ව කියලා කිව්ව වෙනෝ. මං කිව්වේ දැඩි තීරණ වලට යන්න එපා කියලා වෙයි. දැඩි තීරණ වලට යන්න එපා. මොකද අනුර කුමාර දිසානායක 75ක් වැඩ අවසන් කරලා දී යුතු වෙනවා මට. ඔබට නෙවෙයි මට. එයාට කරගන්න බැරි වෙන 125 කරන්නේ මම. එයාට කරගන්න බැරි වෙන 125 කරන්නේ මම වෙයි. මට සද්ධර්ම පුණ්ඩික සූත්‍රය අද ඉදිරිපත් කිරීමටත් හැකියාව තියෙනවා. අද දැන් ඉදිරිපත් කිරීමටත් හැකියාව තියෙනවා. එහෙම වුණොත් වැරදි කරුවන්ට දඬුවම් දෙන්න හැකියාවක් නැති වෙයි. පැහැදිලි? වැරදි රටේ මිනිස්සුන්ගේ බලාපොරොත්තුව ඉෂ්ට කරන්න හැකියාවක් නැති වෙයි. මිනිස්සුන්ට අවශ්‍යතාවයක් නැති වෙනවා. සද්ධර්ම පුණ්ඩික සූත්‍රයක් අංක 1ට පොඩ්ඩක් වැඩක් කරලා පෙන්නන්නේ රටක් ආපු මිනිස්සු වගේක් ඉන්න තාම ලොකුකම් කතා කර. අනේ මනුස්සයන්ට ඒ මිනිස්සුන්ට නියම දඬුවම් දෙන විනිසුරුවෙක් පත් කරගත යුතු වෙයි. පැහැදිලි? විනිසුරුවෙක් පත් කරගත යුතු වෙනවා. නියම විනිසුරුවෙක් ජනප්‍රසාදයේ ලත් විනිසුරුවෙක් පත් කරගත යුතු අංක 1ට. තීන්දුව දී යුතුනේ ඔහුවේ. දැඩි තීන්දුව විනිසුරුවෙකුට කටවචන ඇති වෙයි. ආයි ලෝයල මොනම කතා කරත් විනිසුරුවාට අවශ්‍ය මුහිරේ දාන්නද දාන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ කියන්නේ gedara කසාද බැඳපු එකා හෝ එකී වරදක් කරොත් ඒත් නඩුවක් දාලා ඉහිරේ දැමීමට හැකියාව තියෙනවා. ඒ තමන්ගේ කටවචනෙන් කරන් විනිසුරුවෙක් කියලා කියන්නේ එවන් කෙනෙකුට වෙන්නේ. නියම විනිසුරුවෙක් පහළ වෙන්න මම දැන් ආරාධනා කර ලංකාවට. ඒකට හේතුව මිනිස්සුන්ගේ බලාපොරොත්තුවක් තියෙන. මිනිස්සු මේ තරම් දුප්පත් උනේ කොහොමද? මිනිස්සු මේ තරම් ණය උනේ කොහොමද? මිනිස්සුන්ගේ හීන නැති උනේ කොහොමද? මිනිස්සුන්ට කවදාවත් සඵල කරගන්න බැරි අනාගතයක් ගොඩනැගුණේ කොහොමද? මෙන්න මේවා විමර්ශනය කරලා එළියෙන් තැබිය යුතු වෙනවා. විමර්ශනය කරලා සත්‍යයට පීඩාව ගෙනත් දීපු කට්ටිය, නීතියට පටහැනි දේවල් කරපු කට්ටිය, නීති විරෝධී දේවල් කරපු කට්ටිය, මහා භාණ්ඩාගාරය මංකොල්ල කාපු කට්ටිය, මහා භාණ්ඩාගාරය මංකොල්ල කාපු කට්ටිය. අන්න ඒවා ඔප්පු කරලා පෙන්විය යුතු වෙනවා සමාජයට. ඒවා එළියට එන වෙලාවට හාමුදුරුවරුත් ඇදිලා එනවා. පැහැදිලිද? ඒවා එළියට එන වෙලාවට හාමුදුරුවරුත් ඇදිලා එනවා. මොකද රට පාලනය කරේ පූජකයා සහ පාලකයා වෙයි. පැහැදිලිද? රට පාලනය කරේ මෙතෙක් කාලයක් ජනතාව නොවන පූජකයා සහ පාලකයා වෙයි. දැන් අර හොරමගඩි වංචා එළියට එන්න ලෑස්ති වෙනවා කියලා කියනකොට හාමුදුරුවරුත් ඒකට ඇදිලා. ඒ වෙලාවට මොකද්ද කරන්න කියලා අහනවා. ඒ කට්ටිය එරෙහි වෙයි. ඒ කට්ටිය එරෙහි වෙලා නිකන් ඉන්නේ නැති වෙනෝ. මේ බලන්න බුද්ධ ආගමට ගහන්න ලෑස්ති වෙලා කියලා කියන. පලි ගන්න ලෑස්ති වෙලා කියලා කියන. ඒ කියන්නේ නෑ නීති අනුකූලව ඒ කට්ටිය වැරදි කරලා තියෙනවා. ඒ කට්ටිය සිරගත වෙයි. බොම ලස්සනට සිරගත වෙයි.
කලකම් පළ දෙන්න. තිරගත වුණාන් පස්සේ ඒ ටික සිද්ධ වෙයි. ඊට පස්සේ හාමුදුරුවරුන්ටත් ඕකේ අස්සේ යන්න සිද්ධ වෙයි. කවුද ඇසුරු කරලා තියෙන්නේ? ලිස්ට් එක දෙන්න පේයිඩ් පැඩ් අරගෙන පෙන්නන්න අපිට. ඒ කියන්නේ පේ කරපු මේ බිල් ටික අරගෙන පෙන්නන්න. කොච්චර ආදායම කොහෙන්ද හම්බ වුනේ මේවා මේ ඔක්කොම පෙන්නන්න. පෙන්නගෙන යනකොට අවසානට හම්බ වෙනව මෙහෙම දේපා. රාජ්‍ය නිලධාරීන් ඇවිල්ලි වෙලා පුද පූජා පවත්වලා තියෙන. ට දෙන්නේ පඩියක් වෙන. පැහැදිලි? ප්‍රාදේශීය മന്ത്രി කෙනෙකුට රුපියල් 25000ක් වෙනි පඩියක් හම්බ වෙනවා. ඕකෙන් ඉඩම් අරගෙන මහා ව්‍යාපාර නිර්මාණය කරපු තැන් නැත්තේ නැති වෙයි. මේ ප්‍රාදේශ සභා മന്ത്രി හරි සභාපති වුණා විතරක් වෙනවා. වැටුප රුපියල් 25000ක් වෙනවා. අන්න ගොඩ නැගුණු විදිය හම්බ කරපු විදිහ කියන්න දන්නේ නැත්තම් ඒවා රාජසන්තක වෙනවයි කියලා නීතියකුත් තියෙන. ගොඩ නැගුණු විදිහ දන්නේ නැත්තම් ඒකටත් සියලු ව්‍යාපාරිකයෝ කැමති වෙනවා. මොකද ව්‍යාපාරිකයින්ට හැකියාව තියෙන ගොඩ නැගුණු විදිහ පෙන්නන්න කියන්න. ගොඩ නැගුණු විදිය පෙන්නන්න කියා. නමුත් මෙතෙක් කාලයක් ප්‍රාදේශ සභා පාලනය කරපු සභාපතිවරුන්ට മന്ത്രിවරුන්ට ওই තරම් කොහොමද ලැබුණේ? මොකද මහ විශාල 8000ක ප්‍රමාණයක් කි. ප්‍රාදේශ සභා മന്ത്രിවරු 8000ක් විතර ඉන්නේ ලංකාවේ. ඔය ඔක්කොම රජයෙන් රුපියල් 25000ක් අරගෙන ඒව නිකන් මේ රත්තරන් වලින් අරගතපු වගේ. මේ කට්ටිය සෑහෙන්න දියුණු වෙලා තියෙන. එතකොට මේ මහා භාණ්ඩාගාරයෙන් කාපුව වෙන්නේ. මිනිස්සු ගනුදෙනු කරගත්තට ප්‍රශ්නයක් නැති වෙන මහා භාණ්ඩාගාරේ එක්ක ගනුදෙනු කරපු කට්ටිය ඉස්සරහට අල්ලන වෙලාවට භික්ෂුන් වහන්සේලාත් එළියට එන්න ලෑස්ති වෙනවා. ඔය දැන් සමන්තභද්‍ර එළියට එන්නේ. ඔය සමන්තභද්‍ර එළියට එන්නේ. ඔහු ඒ මදිවට අභියෝගත් කරනොවේ. මාත් එක්ක හැප්පෙන්න. අර මනෝදහනවර කරා. අර රාජ්‍යත්වයක් හිස උදුම්මවා ගත්ත රාජ්‍යත්වයක් තියෙනවයි කියලා හිතාගත්ත කෙනෙක්. හිස උදුම්මවා ගත්ත රාජ්‍යත්වයක් තියෙනවයි කියලා ඔටුන්නක් දාන්න බැරි වෙන කොණ්ඩේ කාලා වෙන්නේ. ඔටුනු දාන්න බෑ කොණ්ඩේ කාපු මිනිස්සුන්ට. ඔටුන්නක් ඕනේ නැහැ කියලා කොණ්ඩේ ගාගත්ත මිනිස්සු වෙයි. ඔටුන්නක් ඕනේ නැහැ කියලා. මෙතන දිනවන්නේ රට වෙයි. එක්කෙනෙක් දිනලා දෙන්නෙක් දිනලා මේ මන් දිනින්නෙත් රට දින්නට පස්සේ වෙයි. සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ සත්ගායනා වෙනකොට රටම දිනිනවා. එදිනට මමත් දිනි. පැහැදිලි? එදින වෙනකන් ඔබේ කැපකිරීම සහ කැපවීම විතරක් පෙන්නගෙන සිටිය යුතුනේ. එදින වෙනකන් මට අයිති වෙනවා නම් වර්ග කිලෝමීටර් 65000ම අයිති විය යුතුයි. එහෙම කෙනෙක් වෙනවා. මට මේ රුපියලක් දෙකක් කොහෙන් හරි හම්බ වෙලා අක්කරයක් දෙකක් හම්බ වෙලා වාහනයක් හම්බ මදිබට මට ජීවත් වෙන්න මගේ මහ බෝසත්වරුන් මට පූජා කරනවා. මට ජීවත් වීම සඳහා උන්වහන්සේගේ මේ පොඩි පැතුම් ඇත්තේ නැති වෙන පොඩි පැතුම් නැහැ. උන්වහන්සේ සමස්ත රටේ මෙන්න භික්ෂුන් වහන්සේලට එක පැතුමක් ඉෂ්ට කොල්ල දෙන්න. අර එදා 2024 ජනවාරි 1 වෙනිදා ඇවිල්ලිවල යෝජනා කරේ සූත්‍රය සජ්ජායනා කරන්න කියලා වෙයි. ඒක කරේ නැත්තම් ජනාධිපති ලව්වා. පොලිසිය හාමුදුරුවෝ බවට පත් කරලා පන්සල් වලට පිටක් කරලා දාන වෙන සූත්‍රය. මේ ජාතියට ධර්මයක් අවශ්‍ය වෙයි. ඒ ධර්මයට පිළිතුරු අනුර කුමාර දිසානායක ගාවක්වත් මේ රටේවත් නැති වෙයි. ඒ ධර්මයට පිළිතුරු තියෙන්නේ මගේ කටේ සහ ගායත්‍රිගේ කටේ වෙයි. ඒවා විශ්වයේ ප්‍රථම හඬවල් වේ. විශ්වයේ ප්‍රථම හඬවල් බාර දෙන්න පුළුවන් මිනිස්සු බවට ඔබපත් වෙන්න කියලා කියනවා. ඔබේ හඬ විශ්වයේ ප්‍රථම හඬ නොවේ බව දැනගත යුතුයි. ඔබේ හඬ විශ්වයේ ප්‍රථම හඬයි කියලා මිනිස්සු හිතුවොත් එහෙම වෙන්නේ මොකද්ද කියලා. එහෙම හිතෙනව වෙනවා. ඔබ දොරටුව දෙන්න ගියන් පස්සේ එහෙම හිතෙනවා අපේ බුදුන් වහන්සේ කියලා සමහර වෙලාවට කියන්න හිතෙන බුදුන් ගැන දන්නේ නැත්නම් සෝතාපන්න වුණා නම් 180න් ඔබෙන් දොරටුව අරගෙන කෙනෙක් සෝතාපන්න වුණා නම් ඔබට බුදුයි කියන කියන්න ඉතිතිය. ඇයි දොරටුව දුන්නේ ඔබ? මං කියන්නේ ප්‍රශ්නයක් නැහැ කියලා. දෙන්න දොරටුව දෙන්න, ගන්න කට්ටියට දෙන්න, දෙන කට්ටියට ගන්න පුළුවන් හැකියාවට මං දීලා තියෙන්නේ. ඔක මට ගන්න නොවේ. මට ඕකෙන් දෙයක් කිරීමට හැකියාව තියෙනවා. ඕගොල්ලන් යන මාවතෙන් මම කියන වචනවලට පණ දීමට හැකියාව තියෙනවා.
ඕගොල්ලන් ආයුතු වෙන්නේ මෙහෙ වෙනවා. පැහැදිලිද? කොහෙද මහ බෝධිසත්වයේ ඉන්නේ කියලා හොයාගෙන ආයුතුවේ. සත්ත මහ සාගර තරණය කරගෙන ආයුතුවේ. දිවි පුදන්න බලාගෙන ආයුතුවේ. එහෙම කෙනෙක් වෙනවා. පහළ වෙලා ඉන්නේ. ඒක ඕගොල්ලන්ට දැම්ම තේරෙන්නේ නැති වෙයි. ඒක තේරෙන සූත්‍රය සජ්ජායනා උනාට පස්සේ වෙයි. සද්ධර්ම පුණ්ඩීක සූත්‍රය සමස්ත රටේම සජ්ජායනා උනාට පස්සේ චක්‍රාවාට පහු කරගෙන ගිහිල්ලා පිදුවත් මදිය කියලා තේරෙයි. මහ බෝධිසත්වව ලෝකීතේශ්වරට. ඉන්නව වෙනව ලංකාව. ඉන්නේ ලංකාවේ. ඔබ මගේ ගාවට එන්න කලින් මං නිතරම ඔබේ ගාවට ඇවිල්ලා තිය කියලා කියනවා. ඔබ මගේ ගාවට එන්න කලින් මං ඔබේ ගාවට ඇවිල්ලා තිය කියලා කියනවා. එහෙම ඇවිල්ලා හම්බ වෙලා තියෙනවා නම් පමණක් මගේ ගාවට ඒමට හැකියාව තියෙනවා. පැහැදිලි? දැන් 180 ගත්ත කට්ටිය ඇහූ කට්ටියගේ ගාවට මම ගිහිල්ලා මේ දීප එකක් වෙනවා. ඊට පස්සේ ඒ කට්ටිය මෙහෙ ආවේ නැති වෙයි. ස්තුතියි කියලා ඒ කට්ටිය තව කට්ටිය හොයාගෙන ගියාවේ. තව කට්ටිය හොයාගෙන ගියා. දැන් මට කියනවා එක් දියණියක් මට නිරෝෂා මෑණියෝගේ බණපද පුදුම ප්‍රීතියට හේතු වෙන බණපද කියලා කියනවා. පුදුම ප්‍රීතියට 180 සාක්ෂාත් කරෙත් එම මෑණියෝම දීපු එකෙන් කියලා කියනවා. දීපු 100 මේ මං 180 දුන්න කියලා ඒ කට්ටිය කියලා නැතිනෝ මේ මහින්ද කොරිතුවක්කු කියලා කෙනෙක් පහළ වෙලා. එදා කිව්වේ මහින්ද කොරිතුවක්කු කියලා වෙනවා සියලු දෙනා. මේ අක්ෂයමති බෝධිසත්වය ඇවිල්ලා මහ බෝධිසත්වයේ මේ ඉන්නේ තොපිට තේරෙන්නේ නැද්ද කියලා බැන්නයින් පස්සේ තමයි කට්ටියම වචන මාරු කරගන්න ලෑස්ති උනේ. අනික කට්ටිය වචන මාරු කරගන්න බැරුව පිට වුණා. පැහැදිලි? මහා තීතයක් තියෙන එකක් වෙනවා මේ 180 කියලා කිය. 2016 සිට 2025 වෙනකොට අවුරුදු 9ක් වෙනෝනේ. 2016 සිට 2025 වෙනකොට අවුරුදු 9ක් වෙනවා. ඒ කියන්නේ එකම මූල ධර්මයක්, එකම සිද්ධාන්තයක්, එකම ගමනාන්තයක්, එකදු ආරම්භයක් අරන් දීපු එකක් මෙච්චර කාලයක් යනවා අර එකදු කියන එකට ඇවිල්ලා නැති වෙයි. එකදු එකම මාවතක් කියන එකට ඇවිල්ලා නැති වෙයි. එකම මාවතක් නම් මේ දේශනාව ෂෙයා වෙන එක සිද්ධ වෙනවා. මේ දේශනාව ඇහුවෙන් පස්සේ මාවත වෙනස් වෙනවා. පැහැදිලි? සමහරක් කට්ටිය කියනවා Tamanට තේරෙන ආකාරයෙන් මෙහෙමයි මේක දේශනා කරන්න කිය. ඒ කියන්නේ මිනිසුන්ට වටහා ගන්න පුළුවන් හැකියාව තියෙන චක්කුකරණේ ඥානකරණේ උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සම්වස්සති මේ වගේ පාළි පද ටිකක් දාගත්තන් පස්සේ තමයි මේක තේරුම් කරලා දෙන්න පුළුවන් හැකියාව තියෙන්නේ. එතකොට අපි දන්න බව පාළි දන්න බව පෙන්වන්න පුළුවන් හැකියාව තියෙනවා. අපිත් උගතුම් බව පෙන්වීමට හැකියාව තියෙනවා. තමන්ලට ඒ වගේ සිද්ධියක් සිද්ධ වෙන බව මහ බෝධිසත්වෝ දැනගෙන සිටිනවා. මහ බෝධිසත්වෝ සියලු ස්වාභාවික සංසිද්ධීන්හි සත්‍ය යථාර්ථය දකින්නේහි නම් ඔබේ ගැන දකින්නේ නැද්ද කියලා. ඔබ ගැන දකින්නෝයි. පේන්න නැති වුණත් අහන ඔබ ගැන දැකලා කියනෝයි. ඇහැට පේන්නේ නැති වෙන ඒ වුණාට ඔබේ විස්තර කියන වෙනවා. ඔබේ අභ්‍යන්තරය කියන වෙනවා. ඔබ නොදන්න දේවල් ඔබට කියලා දෙනව වෙනවා. ඔබේ ගැන. ඒ මහ බෝධිසත්වය වෙන්නේ. 180 දෙන්න. නොපිරිහෙලා දෙන්න. 180 දෙනවා නම් ඒක 180යි කියලා කියා. පැහැදිලි? ඒක 180යි කියලා කියා. අර විපස්සනා වෙනස් කරගන්න බෑනේ කට්ටියන්ට. අනුත්තර කරන්න උත්සාහ කරන්නේ නෑනේ කට්ටියම. මම දෙන්නේ අනුත්තර මුද්‍රාවක් වෙනවා. මෙතෙක් නෑසු. එහෙම නිවන් දකින්න බෑ. අන්න එහෙම එකකින් නිවන් දැකිය යුතුයි. පැහැදිලිද? ඒවම් මේ සතන් වලින් නිවන් දැක්කද කට්ටිය නැති වෙනවා. හතර සතිපට්ඨානේ මේකට හේතු කරලා කියන්න ලෑස්ති වුණාන් පස්සේ මේක නැති වෙනවා. අලුත් ප ဋ ාණේ නැති වෙනවා. නැවත හතර සතිපට්ඨානේ ස්ථාවර කරන්න ලෑස්ති වෙනවා. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙනව නම් ඉතින් මම 180 දෙන්නේ නැහැ. හතර සතිපට්ඨානේ කියෝ ඉන්න දෙනවට. මේ වෙනකොට ලෝකෙත් එක්ක විනාශ වෙලා ඇති කියලා කියනවා. මම 180 නොදුන්න නම් මේ වෙනකොට ලෝකෙ ඉතුරු වෙන්නේ නැති වෙයි. 180 දුන්න නිසා කාටවත් දික්විජය කරගන්න බැරි වෙයි. පැහැදිලි? කිසි කෙනෙකුට දික්විජය කරන්න හැකියාවක් නැති වෙනවා. ඒකට හේතුව මහා සම්මත රාජාවලිය නිර්මාණය කරන්නේ මම වෙන්නේ. එක්කෙනෙකුට විතරක් රජ වෙන්න ඉඩ දෙන්නේ නැති වෙන්නේ. රජ වෙනවා නම් රටම රජ වෙයන් කියලා කියනවා. පැහැදිලි? හොඳ නැද්ද කියලා අහනවා. එහෙම නායකයෙක් පහළ වී.
රජ වෙනවන රටම රජ වේයව කියලා කියනවා. මම ඒක ප්‍රායෝගික කරලත් පෙන්නනවා. 2022ද 23ද කොහොම හරි මැයි 9. මැයි 9ට පස්සේ දවස මැයි 9 එන උත්කර්ෂවත් අන්දමින් මේ රටම ගිනි තියලා ඊට පස්සේදී රාජපුටුවෙත් ගිහිල්ලා හිඟන්න පවා වාඩි වුණා බෙට. රාජපුටුවේ ගිහිල්ලා හිඟන්න පවා වාඩි වුණා බෙට. අර කට්ටිය වාඩි කෙරෙව්වේ මම වෙයි. පැහැදිලිද? හිට ඔය පුටුව කුජීත කොල්ල දැම්මේ මම වෙන්න. කට්ටිය හිතාගෙන ඉන්නවා අපේ කුමන්ත්‍රණය නිසාය මෙහෙමුනේ, මේ කුමන්ත්‍රණය නිසාය මෙහෙමුනේ, බංකොලොත් වීම නිසාය මෙහෙමුනේ, කොරෝනා නිසාය මෙහෙම වුනේ. ඔය ඔක්කොම මගේ වෙන්න. මම කිය කරපු වැඩ වෙන්න. එක්කෙනෙක් කියනවා ගුරුතුමනි, සෞදියේ හිටපු කෙනෙක් කියනවා ගුරුතුමනි, මම මැයි 9ට කලින් යන්න තීරණය කරලා තියෙනවා ලංකාවට. මං කියනවා යන්න එපා කියලා. මැයි 9 පොඩ්ඩක් බලලා යන්න කියලා කියනවා. තාම ඇය ආවේ නැති වෙනව ලංකාවට. දන්නවද? තාම ඇය ආවේ නැති වෙනව ලංකාවට. මං කියනවා මැයි 9 බලලා යන්න කියලා. ඇය තාම ආවේ නැති වෙනව ලංකාවට. ගුරුතුමා පුදුම කියමනන්නේ කිව්වේ කියලා. මං කියනවා සමන්ත භද්‍ර නුඹට ගහනවා කියලා. උඹට ගහනවා කියලා කියනවා. මං ඊජිප්තුවේ ඉඳගෙන ගහනවා කියලා කියනවා. ගැහුවේ මැයි 9 වෙනිදා වෙයි. එයාට ගැහුවා. මට අවශ්‍යතාවය තියෙන රටට ගහන්න වෙන උන්ට ගහන්න නොවෙනු. අන්න අර සමන්ත භද්‍රට ගහන්න බෑ. අත තියන්නේ නැතුව ගහන්න අවශ්‍යතාවය තියෙන. අත තියන්නේ නැතුව. උන්වහන්සේටත් අතක් තියන්නේ නැති වෙනවා. හැබැයි හම්බ වුණොත් එහෙම කුටි කන. මතක තියාගන්න එක කොච්චර දණ්ඩිය වුණත් ඔය 500 ගම ප්‍රදේශයේ 500ක් විතර ඉන්න තැනකට ගිහිල්ලා චණ්ඩිකම් පෑවොත් එහෙම කුටි කනවා. සමන්ත භද්‍ර උමන්දාව වටේ තියෙන 500 ගම ප්‍රදේශය ඊට පස්සේ තියෙනවා රම්මසූයන හොඳ බිස්නස් කාර්යය දෙන්නෙක් ඉන්නේ උතන. මම රජයට නියෝග කරනවා සමස්ත රටේම දාන්න බැරුණත් ඔය රම්මසූයන තුල තියෙන ඔය අක්කර 2000ක් කොහෙදයි රෝස තිරුවාණී ගල සක්වල චක්‍රයේ තියෙන එතන වෙනවා. ඒක වටේ තියෙන පන්සල් වලට මේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය දීමෙන් ඒ යාපදව ඉන්නේ උමන්දාවේ මහා හාමුදුරු වෙනෝ. ඒ අක්කර 70 වටේට තියෙන පන්සල් පහෙත් මෙන්න මේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ සජ්ජායනා වුණා නම් මේ රටට යහපතක් සිද්ධ වෙයි. මේ රට ඇතුලේ වෙන රටක් ගොඩනගාගත්ත අద్භූත වූ පුද්ගලෙක් ඉන්නෝ. ඒක අනුර කුමාර දිසානායකට කාටවත් පේන්නේ නැති වෙනවා. අద్භූත පුද්ගලෙක් වෙනවා. රට මැද හරියටම වෙනම රාජධානියක් හදාගෙන ඉන්නවා. ඒ යම් රාජධානියක් ඇතුලේ රාජධානියක් හදාගත්තොත් එක්කෝ මැද රාජධානිය හිඟන වෙනවා, වටේ සුරපුරයක් බවට පත් වෙනවා. නැත්තම් වටේම හිඟන වෙනවා, අරකේ විතරක් මල් පිපෙනවා. ඒ කියන්නේ වටේම වේලෙනවා, සියලු පන්සල් වේලෙනවා, උමන්දාව විතරක් නෙළුම් මල් පිපෙනවා. ඒ කියන්නේ ඒක විතරයි විලක් වෙලා තියෙන්නේ. පැහැදිලි? ඒක විතරයි විලක් වෙලා. අනිත් සියලු විල් වේලිලා ගිහිල්ලා තියෙන්නේ. අනිත් සියලු පන්සල් වේලිලා ගිහිල්ලා තියෙන්නේ. පන්සල් වලට ශක්තියක් වෙන සද්ධර්ම පුණ්ඩික සූත්‍රය දැම්මනම් පන්සල් වලට ශක්තියක් වෙනවා කියලා කියන්නේ ගම්මානට ශක්තියක් වීම වෙනවා. පැහැදිලිද? හැම ගමකම පන්සලක් හදලා ගියේ මහබෝසතුන් කලට වෙලාවට විත් ඒවාට ඈම් කරන්ට් ස්පීකර් නිර්මාණය කරලා දීත් ඊට පසුව මේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය සජ්ජායනා කරන්න වෙන හදිස්සියකට ගන්න තියෙන එකක් වෙනවා. සද්ධර්ම පුණ්ඩික සූත්‍රය හදිස්සියකට ගන්න තියෙන එකක්. පැහැදිලි? ඒ හදිස්සිය නොයනවයි කියලා කියන්න බැරි වෙන හදිස්සිය ඉස්සරහින් තියෙන. මම ආණ්ඩුවට කියලා තියෙන. හදිස්සියක් වෙනවා ඉස්සරහදි කියලා. මොකද්ද? කඳුළු ගෑස් ජල ප්‍රහාර රබර් උණ්ඩ. නැත්තම් බැරිම තැන ජීව උණ්ඩ. පාවිච්චි කරොත් එහෙම ඉන්න වෙන්නේ නැහැ දින 21ක් ආණ්ඩුවට මේ රට තුල. ආන්න දීපු නියෝගය පොලිස්පතිට ඉහළින් දීපු නියෝගයක් වෙන්න. පැහැදිලිද? අග්‍ර විනිශ්චයකාරට ඉහළින් දීපු නියෝගයක් වෙන්න. ඇවිල්ලා කියවලා පොඩ්ඩක් තල්ලු කොල්ල එහෙම කොල්ල එහෙම තප්පිටිස් ගහලා යන්න පුළුවන් හැකියාව තියෙනවා. හදිසියෙන් ඕක ඇතුළේ නරුමෙක් එහෙම ඇවිල්ලා තිබුණොත්. විපක්ෂයේ එකෙක් ඇවිල්ලා තිබුණොත් උද්ඝෝෂණය ඇතුළට. විපක්ෂයෙන් එකෙක්. ඌ ගල්පාරක් ගැහුවොත්. පොඩි ගින්නක් සිද්ධ කරොත්. නැත්තම් තුවක්කුවක් උදුරන්න ගියොත්.
අන්න වෙඩි තිබුවා. පැහැදිලි. එක වෙඩිල්ලක්පත් වුණොත් ඒත් ආණ්ඩුව අවසන් වෙයි. එක වෙඩිල්ලක් පොලිසිය කෙනෙකුගේ අතින් පත් වුණොත් එහෙම ඒත් ආණ්ඩුව ඉවර වෙයි. දින 21ක් යනකොට. ඉතින් ඒ කට්ටියන්ට කිරි නිසා අහක දාන්නත් බෑ, උණු නිසා බොන්නත් බෑ. කියන තැනින් වැඩ කරන්න සිද්ධ වෙයි. ඒ කියන්නේ ජනතා පීඩාවක් නැතුව, ජනතා උද්ඝෝෂණ වලට ඇහුම්කන් දීගෙන ක්‍රමානුකූලව මගේ බලාපොරොත්තුවක් තියෙන රටේ බලාපොරොත්තුව මගේ බලාපොරොත්තුව මේ රටට යහපතක් උදා කරන්න කලින් අයහපත් කරපු මිනිස්සු ඉන්නවනම් ඒ කට්ටියන්ට අංක 1ට මාසයකට හරි දින 14කට හරි දඬුවම් දී යුතුයි. දීර්ඝ කාලීනව ඒ දඬුවමේ තියන්න බලාපොරොත්තු වෙන්නෙත් නැති වෙයි. කිසි කෙනෙක් ඉරගෙවල් වල තියන්න බලාපොරොත්තු සද්ධර්ම පුණ්ඩික සූත්‍රය සජ්ජායන වෙනවත් එක්කම සියලු ස්ථිරගෙවල් වල දොරගලු විවරණවයි කියලා කියන. ඒ කියන්නේ සියලු දෙනාට සමාව ලැබෙනවයි කියලා එක වෙන්නේ. පැහැදිලිය? රෝමානු ලන්දේසි නීතිය ආවේ ආර්ය නීතිය ලෝකෙන් නැති වුණාට පස්සේ වෙත්. ආපහු ආර්ය නීතිය ආවන් පස්සේ එතන ඇහෙන වැත්තේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය වෙත්. සද්ධර්ම පුණ්ඩික සූත්‍රය ඇහෙන්න ගත්තයින් පස්සේ මිනිස්සු වැරදි වැඩ කරන්නේ නැති වෙත්. සද්ධර්ම පුණ්ඩික සූත්‍රය ඇහෙන්න ගත්තයින් පස්සේ නැති බැරි මිනිසුන්ට කන්න බොන්න ලැබෙනවා කියලා කියන. ඒත් ඇති හැකි මිනිස්සු දෙන්න ගන්නවා කියලා කියන. දන්සල් පහළ වෙනවා කියලා කියන. පැහැදිලි? දන්සල් පහළ වෙනවා කියලා කියන සද්ධර්ම පුණ්ඩික සූත්‍රය සජ්ජායනා වෙන විට ලංකාවේ. ඒ කියන්නේ තියෙන මිනිස්සු දෙනෝවේ. දී තියෙනවා නම් බී මුදලාල්ලා කොට දෙනෝවේ. කාපිය කියලා. මට මේ තරම් ලාභ තියෙනවයි කියලා. කොට දෙනෝ වෙනවා කාපිය කියලා. නැති බැරි මිනිස්සුන්ට. දුප්පත් මිනිස්සයා පොහොසත් කිරීම කියන එකයි දුප්පත් මිනිස්සයාට දානයක් දීම කියද බල්ලෙක් ගෙදර ඉන්නවා ඌ පොහොසත් වෙනකම් බලාගෙන හිටියොත් ඇයි නිකන් කන්න දෙන්න බෑ මුන්ට ඌ පොහොසත් වෙලාම කා යුතුන ඌ මහන්සි වෙලා කෑ යුතුන බල්ලට කන්න බැරි බේ පැහැදිලි මහන්සි වෙලා හම්බ කරගෙන ඌ කන්න දන්නේ නැති වෙයි ඌට දඩයන් ඇත්තෙත් නැති වෙනවා උන් බත් ටිකක් කන්නේ පව් කරන්න බැරි කමට වෙනවා උන් බත් ටිකක් කන්නේ පව් කරන්න බැරි කමට වෙනවා සමහර සත්තු ඉන්න වෙන සාංශාරික පව් ගෙනිය නැව් උන් ඉතින් අල්ලා කනෝ වෙන කැලෑවෙන් සුනකයා තමන්ගේ ළඟට ආවේ පව් කරන්න බැරි නිසා වෙන කැලෑවෙන් සුනකයා තමන්ගේ ළඟට ආවේ තමන්ගේ මිය ගියපු මොකෙක් හරි එකෙක් වන නිසා වෙන පැහැදිලි තමන්ගේ පරම්පරාවේ මිය ගියපු මොකෙක් හරි එකෙක් වන නිසා තමයි සුනකෙක් වෙලා ගෙදරට විල්ලේ පැහැදිලි ඒ උන්ට තමයි අර ගල්පාරවල් ගහන්නේ සමහරක් උන් ඉන්න වෙනෝ මාන්නක්කාරකමට ගිහිල්ලා උප්පත්ති ලන බුදුදහමේ සඳහන් වේ. තේරවාදී ත්‍රිපිටකයේ ඇතුලේ සඳහන් වෙනවා වඳුරෝ වෙන්න හේතුව සඳහන් වෙනවා රිලව් වෙන්න හේතුව සඳහන් වෙනවා සුනකය වෙන්න හේතුව සඳහන් වෙනවා අලියතුම් වෙන්න හේතුව සඳහන් වෙනවා ගැරන්ඩි කුලේ උපදින්න හේතුව සඳහන් වෙනවා බුදුදහමේ සඳහන් ධර්මය ඇහෙන්න සැලැස්වීමෙන් මේ රට හැදීමට හැකියාව තියෙනවා මිසක්ක ඒ කියන්නේ එක එකාගේ ධර්ම නොවේ. පැහැදිලි මේක පැහැදිලි කරගත යුතු නෝ එක එකාගේ ධර්ම නොවන මගේ ධර්මය අවශ්‍ය නැති වේ මගේ ධර්මයත් අවශ්‍ය නැතිනෝ අර ගයාත්‍රිගේ ධර්මයෙන් රට හැදීමට හැකියාව තියෙන විශ්වයට ඇතුල් වීමේ දොරටුව කියන YouTube නාලිකාව තුලට ගියාට පස්සේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය ඕන තැනකින් අරගෙන ඇසීමට හැකියාව තියෙන මේක පිළිවෙලක් කරලා තියෙන එකකුත් තියෙනවා රජයට යම් ප්‍රශ්නයක් ආවොත් මම ඒ පිළිවෙලක් කරපු එකත් අරගෙන ගිහිල්ලා ඉන්න තැන ඉඳගෙන සමස්ත රටේම සද්ධර්ම පුණ්ඩික සූත්‍රය දාලා පෙන්නන. හැබැයි ඒ දාන දවසට එදාට සියලු භික්ෂූන් වහන්සේලාද 100%ක් ජනතාවද ආණ්ඩුවත් එක්ක එරෙහි වෙලා තිබිය යුතුයි. මේ ලංකාවෙන් 100%ක් හරි 102ක් හරි තුනෙන් එකක් මේ උනායින් පස්සේ දෙකක් වෙන්න වැඩි දවසක් යන්න තියෙනවා. ඒ වගේම ලංකා ජනතාවගෙන් තුනෙන් දෙකක් වෙන්න වැඩි දවසක් යන්න නැති වෙනවා හතරෙන් තුනක් වෙන්නත් වැඩි දවසක් යන්න නැති වෙනවා පැහැදිලි අවසානට ඉතුරු වෙන්නේ 159 විතරක් 159 අර ඕගොල්ලන්ට මතකද කියලා අහනවා අර 225 එපා කියලා කිව්වේ රටේම ජනතාවනේ ඒ කිව්වේ කොහොමද කියලා අන්න අවසානට පීඩාව එන්නේ පාර්ලිමේන්තුවට වෙන්නේ අවසානට පීඩාව එන්නේ කිහිප දෙනෙකුට විතරක් වෙන. අර දියවන්නාවේ ඇතුළේ ඉන්න කට්ටියන්ට ප්‍රශ්නේ එනවා.
ඒ කට්ටියන්ට බලය තියෙන. පැහැදිලි? ගෝඨාභය කොට ගන්නත් පුළුවන් හැකියාව තිබුණේ නෝ මට. මං හිටියේ මෙරට නොවේ. ඒ වෙලාවේ ගෝඨාභය ගෙනල්ලා තිබුණේ කවුද? සමන්ත භද්‍ර වෙන. ඔහුට සද්ධර්ම පුණ්ඩික සූත්‍රය දාලා මේක සංසුන් කරගන්න තිබ්බවේ. ඔහුට සද්ධර්ම පුණ්ඩික සූත්‍රය දාන්න හැකියාවක් නැත්තේ. ඒක මහ බෝධිසත්ව අවලෝකීතේශ්වරගේම වන බැවින් වෙන කෙනෙකුට අපත් කරගන්න සමන්ත භද්‍ර සූත්‍රය ඇතුලේ ඉන්න නම තියෙන. සමන්ත භද්‍ර නම සූත්‍රය ඇතුලේ තියෙන. සමන්ත භද්‍ර බෝධිසත්වයන්ගේ ධෛර්යය ඒ ආකාරයෙන්ම පෙන්වමින් සිටිනවා. ඒ පෙන්වමින් සිටියත් උන්වහන්සේට අර ගෝඨාභය රාජපක්ෂ පන්නන වෙලාවේ ඔහු බේර ගන්න ඔහුට හැකියාවක් තිබුණ නැති වෙයි. මගුල්ලතා උනේ කවුද කියලා හුවොත් ගෝඨාභයට. ඒ සමන්ත භද්‍ර වෙන. පැහැදිලි? මගුල්ලතා බේරගත යුතු වෙනවා. තමන්ගේ රජා බේර ගන්න බැරි වුණා වෙන. නමුත් මහ බෝධිසත්ව අවලෝකීතේශ්වර අනුර කුමාර දිසානායකට 2019 පැරදිච්ච තැන ඉඳලම දිනෙන තෙක්ම මගුල්ලතා වෙලා හිටපු බව දැනගත යුතු වෙනවා. පුළුවන් නම් අනුර කුමාර පන්නලා පෙන්වන්න කියලා කියනවා. මගුල්ලතා එතෙන්දි පෙනී සිටීවිය කියලා කියනවා. සමස්ත රටටම පේන. එතෙන්දි පෙනී සිටීවිය කියලා කියනවා. අවලෝකීතේශ්වර සමස්ත රටටම පේන. අනුර කුමාර එලවන්න ලෑස්ති වෙන්න කියලා කියනවා. ඔහුට මගුල්ලතා උනේ මම වේ. ගෝඨාභයට මගුල්ලතා උනේ සමන්ත භද්‍ර වේ. ගෝඨාභය අතර කරගන්න ඔහුට බැරි වුණා වෙනවා. නමුත් අනුර කුමාර පුළුවන් නම් එලවන්න ලෑස්ති වෙන්න කියලා කියනවා. මං ඔහු ජීවිතාන්තය දක්වාම රජුන් කරලා පෙන්වන ලංකාව. ඒ විතරක් නොවෙනවා. ලෝකේ රජුනුත් ඔහුම කරලා පෙන්වනවා. සමස්ත ලෝකෙටම රජු බවට පත් කරලා පෙන්වනවා. ඒක ටිකක් දුරින් තියෙන එකක් වෙනවා. ඔබට කිව්වේ මොන දේ වුණත් ප්‍රශ්නයක් නැහැ කියලා.